ඔයාලා මුලින්ම Google එකට ගිහිල්ලා ඔයාලගේ මෙතන ටයිප් කරගන්න fuelpass.gov.lk කියලා. එම සයිට් එකට ගියපුවාම මේ උඩම තියෙනවා National Fuel Pass කියලා. ඒක ක්ලික් කරපුවාම මේ වගේ සයිට් එකට ලොගින් වෙනවා. හැබැයි මෙතන vehicle registration එක ඔයාලා ගාව අලුත් වාහනයක් තියෙනම් ඒක තාම registration වෙන්න ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක තාම අප්ඩේට් වෙලා නැහැ කියලා කියනවා. Registration fuel pass has not started yet. It will be available soon කියලා කියනවා. ඒ කියන්නේ ළඟදිම මේක ලබා දෙනවා කියලා. ඔයාලා මෙතන යට ඔයාලා බැලුවහම ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට QR එක ගන්න අවශ්‍ය වෙන විස්තර ටික ඇතුළත් කරලා තියෙන දැනටමත් ඔබේ වාහනය ටියාබන්දික නිවැරදි සහතිකයෙන් ඇති පරිදිම ඉංග්‍රීසි කැපිටල් හා සිම්පල් අකුරු එලෙසීම සඳහන් කරමින් චැසි අංකය ඇතුළත් කරන්න. ඒ වගේ ටිකක් දාලා තියෙනවා. අවශ්‍ය කරන විස්තර ටික ඒ ටික ඔයාලා කියවලා බලන්න. දැනට මේක රෙජිස්ටර් වෙන්න දඟලන්න එපා. මේක තාම අවైలබල් නෑ. එතකොට මෙතන පරණ QR එකක් තිබ්බනම් ඒකට පරණ වෙහිකල් එකම වාහනේ තවම ළඟ තියෙනම් ඒකට මෙතනින් රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒකට ඔයා මේ වෙහිකල් ලොගින් කියන තැනට ගිහිල්ලා එතනින් මෙතෙන්ට මොබයිල් අංකය ඇතුළත් කරන්න. මෙතනින් මොබයිල් අංකය ඇතුළත් කරපුවාම ඔයාලට පරණ තිබ්බ QR එක ගන්න පුළුවන්. මම මගේ නම්බරේ ඇඩ් කරනවා මෙහෙම. ඇඩ් කරලා ඉවරලා OTP එක දාලා බලමු. මම OTP එක සෙන්ඩ් කරා. විනාඩි 2 කාලයක් දුන්නා. එතකොට අපි බලමු විනාඩි 2 ඉවර වෙද්දී අපිට OTP එක එනවද කියලා. මම කලින් සැරේ try කරන්නම් ආවේ නෑ. මං හිතන්නේ තාම මේක වෙබ්සයිට් එක හරියටම යවත් කාලින වෙලා නෑ, අප්ඩේට් වෙලා නෑ. එතකොට ඒකින්ද මේකට ගොඩාක් අය ලොගින් වෙලා දැම්මම ගොඩක් ගන්න try කරා කරා කියලා මේක සාර්ථකව කරගන්න බෑ. ටික වෙලාවක් දවසක් විතර ඉඳලා try කරොත් නම් මේකෙන් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙයි. මේක ගන්න පුළුවන් වෙච්ච ගමන්මත් මම ඔයාලට වීඩියෝ එකකින් දැනුවත් කිරීමක් කරන්නම්. අපි බලමු විනාඩි 2ක් කාලයක් දීලා අපිට SMS message එක එනවද කියලා. OTP එක එනවද කියලා. එතකොට මේකේ අපිට හම්බ වෙන තෙල් ප්‍රමාණය ගත්තොත් එම කාර් එකකට ලීටර් 15යි සතියට, බස් එකකට ලීටර් 60යි, බයික් එකකට ලීටර් 5යි, ත්‍රී වීල් එකකට ලීටර් 15යි. විදිහට තමයි හම්බ වෙන්නේ. ඊට පස්සේ ස්පෙෂල් වාහන කියලා කැටගරිස් කරලා ලීටර් 25ක් වගේ දෙනවා. ඉඩම් වාහන කියලා ලීටර් 30ක් දෙනවා. ඔය වගේ තමයි යන්නේ. අපි බලමු දැන් තප්පර 45ක් තව තියෙන්නේ. බලමු. OTP එක ආවා. මෙතන තියෙනවා 244යි 288 කියලා. 244යි 288. දැන් අපි බලමු මේක ඇතුළත් කරලා අසාර්ථක අංකයක වළංගු නොවන OTP අංකය විදිහට බලමු අපි ආයෙමත් දාන්න පුළුවන්ද කියලා. නැවත අංකය OTP එක සාර්ථකව යවන ලදී. හරි. අපි බලමු අපිට OTP එක එනවද කියලා. විනාඩියක් නම් ඉවරයි. බලමු අපි OTP එක ඇවිල්ලාද SMS එකට ගිහිල්ලා. ඇවිල්ලා නැහැ. අපිට ආවේ අර කලින් ආපු එක. ඒක මම කලින් try කරාම විනාඩි 2ක් පහුවෙලා තමයි SMS එක ආවේ. ඒකයි ඒක expire කියලා ආවේ. දැනුත් දෙවෙනි සැරේ try කරලා දැන් තප්පර 35යි ඉතුරු වෙලා තියෙන. ඒ කියන්නේ විනාඩි 1කමාරක් විතර ගිහිල්ලා තියෙනවා. තව මැසේජ් එකක් ආවේ නැහැ.
තව තප්පර 13යි 10යි 12යි 10යි තියෙන්නේ. දැනුත් බලමු. තාමත් ඇවිල්ලා නැහැ මෙසේජ් එකක්. තප්පර 3යි තියෙන්නේ 2යි. ඇවිල්ලා නැහැ. දැන් ඒ OTP එක කැන්සල් වුණා. අපිට තාම මෙසේජ් එක ඇවිල්ලා නැහැ. මෙන්න මේ ඉෂුව එක තියෙනවා OTP පරක්කු වෙනවා. මේක ඉතින් හරියන්න ටික වෙලාවක් යයි බොහෝ දුරට මේක සිස්ටම් එක අප්ඩේට් වෙනකම් පොඩ්ඩක් ඉවසලා ඉන්න. මෙතනත් තියෙනවා මෙතනින් රෙජිස්ටර් වෙන්න කියලා. තාමත් මේ ඔප්ෂන් එක වැඩ කරන්නේ නැහැ. මෙතනත් එන්නේ පරණ රිසල්ට් එකම තමයි එන්නේ. මෙතන vehicle registration කියන එක hide වෙලා තියෙන්නේ. ඒක තාම QR code ගන්න අමාරුයි. දැන් උදේ 8 වගේ වෙලා තියෙන. තාමත් ඒක ගන්න අමාරුයි. ඒකෙන් පොඩ්ඩක් ඉවසලා තමයි වැඩේ කරගන්න වෙන්නේ. එහෙනම් මේකේ මොනවාරි අප්ඩේට් එකක් ආවොත් මම අපි දැනුවත් කිරීමක් කරන්න.